අයිබෝන් සියලු දෙනාටම අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ අපේ ඩ්‍රීමියෝ පාඩමත් එක්ක. මම ඉස්සෙල්ලා වීඩියෝස් වලින් ඔයගොල්ලන්ට කියලා දුන්නා කොහොමද ඩ්‍රීමියෝ වලින් ටේබල්ස් හදාගන්නේ, ඒ වගේම පින්තූරයක් ඉම්පෝට් කරගන්නේ, පේජ් එක සේව් කරගන්න විදිය, පින්තූර අපි දාගන්න ඕන විදිය, ඒ වගේ දේවල් කියලා දුන්නා. එතකොට අද අපි ඉගෙන ගන්න යන්නේ කොහොමද ෆ්ලෑෂ් බටන් එකක් ඇඩ් කරගන්නේ කියලා අපේ HTML page එකට. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා Dreamio වලින්. ඉතින් අපි මේ විදිහට Dreamio open කරගෙන මම කියලා දුන්නා කට්ටියට ගිය සැරේ පින්තූරයක් හදාගන්න හැටි ඉස්සෙල්ලා වීඩියෝස් වලින්. ඊට පස්සේ මම ඊට පාතින් tables එකක් හදාන්න තියෙනවා, columns තියෙනවා 5ක්. මේකේ මම table board එක මෙතන එකක් දීලා තියෙනවා. board color එක රතු පාට දීලා තියෙනවා. අපි බලමු කොහොමද සාමාන්‍ය menus නැත්නම් buttons කොහොමද flash buttons add කරගන්නේ කියලා Dreamio හරහා. දැන් මේකෙදි ඔයගොල්ලෝ tables හදාගෙන මේ වගේ පිළිවෙලකට සාමාන්‍ය web body වල දානවා වගේ menus සාමාන්‍ය උඩින්ම දාන නිසා මමත් ඒ විදිහටම menu ටික උඩින්ම දාන්න තීරණය කරලා මේ විදිහට ඕගොල්ලන්ට ඕන තැනකින් මේ අතට නැත්නම් දික් අතට හරස් අතට ඕන පැත්තකට මේ menus දාගන්න පුළුවන්. මම ඉතින් සාමාන්‍ය විදිහටම කරනවා. කට්ටිය කැමති විදිහට මේක කරන්න පුළුවන්. ඊට පස්සේ ඉස්සෙල්ලා මම මේ විදිහට table හදාගෙන ඊට පස්සේ මෙන්න මෙතන තියෙන insert menu එකක්. insert menu එකේ තියෙනවා media කියලා එකක්. අපිට මෙතනදී තියෙනවා media වලට ගියාම තව උප menu වගේක් එනවා. ඒකෙන් පුළුවන් flash button කියන එකට ගිහලා flash button add කරගන්න. එතකොට ඔය කට්ටියට මේ වගේ window එකක් හම්බ වෙනවා. මේකෙදි අපිට පුළුවන් කැමති බටන් එකක් සිලෙක්ට් කරගන්න, මේ වගේ තෝරගන්න. ඒ කට්ටිය අපිට buttons දීලා තියෙනවා. ඒවෙන් කැමති එකක් තෝරගන්න පුළුවන්. මම මේ විදිහට බටන් එකක් තෝරලා අපිට බටන් එක උඩින් වැටෙන්න ඕන ටෙක්ස්ට් එක. එහෙනම් අපි මොකේද ඉස්සරම යන්න ඕන page එක කියලා මෙතනදී අපිට දෙන්න පුළුවන්. අපි හිතමු මුලින්ම යන්න ඕන අපිට home page එකට. home කියලා අපි link එකක් දෙනවා. home කියලා button text එක දෙනවා. sorry. home කියලා දීලා එතකොට අපිට පුළුවන් මෙතනදී මෙන්න මේ බටන් එක කොහෙටද link වෙන්න ඕන. ඒ කියන්නේ මේ බටන් එක ක්ලික් කරාම අපි මොන page එකටද යන්න ඕන කියන එක තීරණය කරන්න මෙන්න මෙතන link කියන එකෙන් browse කරලා අපිට select කරන්න පුළුවන් අවශ්‍ය page එක. මම මෙතනදී home page එකටම යන්න ඕන අවශ්‍ය නැති නිසා මේකෙදි දෙන්නේ නැහැ. වෙනම page හදාගෙන තියෙන සමහර විට ඔකට music ඒ විදිහට page හදලා තියෙනවා නම් අපිට පුළුවන් ඒ page එක select කරලා මෙතන okay කරලා link එක දෙන්න. ඊට අමතරව මෙතනදී අපිට target එකක් දෙන්න පුළුවන්. මොකද්ද මේ target එක කියන්නේ? ඊළඟ මේ බටන් එක ක්ලික් කරාම ඊළඟට page එක save වෙන්න ඕන. sorry සමා වෙන්න. page එක open වෙන්න ඕන. කොයි වගේ පිටුවකද කියන එක තමයි මෙතනදී දෙන්නේ අපි. ඊට පස්සේ අපිට පුළුවන් මේ PG color එකක් දෙන්න. ඒ කියන්නේ background color එකක් දෙන්න පුළුවන් මේකට. මම මේකට රතුම දෙන්නම්. ඊට පස්සේ අපිට පුළුවන් මේ බටන් එකේ save වෙන්න ඕන තැනක් දෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඒක අපි දෙන්න ඕන සාමාන්‍ය අපේ web එක ඇතුළෙමයි. අපි web එක හදන එක ඇතුළෙමයි. මම කිව්වා ඔයගලන්ට images කියලා folder එක කරලා images ටික save කරගන්න කියලා. අපි ඒකෙම බටන් ටිකක් save කරමු. මම මේ my web කියන එකේ images කියන එක ඇතුලේ මම මේ බටන් එක save කරනවා. home කියලා. save කළා. ඉතින් okay කියන ක්ලික් එක හදනවා. එතකොට අපිට මෙතන බටන් title එකක් දෙන්න පුළුවන්, access key එකක් දෙන්න පුළුවන්, tab index එකක් දෙන්න පුළුවන්. මේ ටික අපි සාමාන්‍ය ඕගොල්ලන්ට කැමති නම් දෙන්න පුළුවන්. go to home page කියලා වගේ title එකක්. home page මේ වගේ access key එකක් දෙන්න පුළුවන්. ඔයගලන්ට මේක අවශ්‍ය නැත්නම් මේක නොදෙත් අපිට මේ message එක okay කරන්න පුළුවන්. දැන් ඔයගලන්ට පේනවා මෙතන බටන් එකක් ඇවිල්ලා තියෙනවා. මෙතනදී අපිට drag කරලා මේ බටන් එක ලොකු කුඩා කරගන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට. මම තව ටිකක් ලොකු කරගන්නවා කට්ටියට පැහැදිලිව පේන්න ඕන නිසා.
මේ විදිහට දැන් අපි දීපු ටයිටල් එක මෙතන ඇවිල්ලා තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒ කියන්නේ බටන් ටෙක්ස්ට් එක home කියලා. අපිට මේක ප්‍රිවිව් කරලා බලනවා නම් මම මේක සේව් කරලා ෆයිල් සේව් කරලා මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපි හදලා තියෙන page එක. මේක දැන් නම් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් page එක. දැන් ඔය කට්ටියට මේ බටන් එක ළඟට ගියාම බලා ගන්න පුළුවන් මේ බටන් එක ඇනිමේට් වෙනවා. මේ ක්ලික් කරාම ඒ URL එකට යනවා. දැන්ට URL එක දීලා නැති නිසා මේ වගේ මැසේජ් එකක් එන්නේ. ඔය කට්ටිය හරියට URL එක දෙන්න. ඊට පස්සේ ඔය කට්ටියට මේ විදිහට බටන්ස් හදා ගන්න පුළුවන්. ඒ වගේ තව අපිට අවශ්‍ය තරම් මෙතනදී බටන්ස් ඇඩ් කර ගන්න පුළුවන්. මම තව එකක් ඇඩ් කරන්නම්. insert menu එකට ගිහිල්ලා media කියන එකට ගිහිල්ලා flash button එකක් ඇඩ් කරගෙන අපි සාමාන්‍ය එක වගේ බටන් ඇඩ් කරන නිසා ඉස්සෙල්ලා දීපු බටන් එකටම දීලා අපි හිතමු මේක අපේ image කියලා image page එකට යන්න ඕනේ. අපේ image gallery එකට අපි මේ විදිහටම මෙතනින් link එක දීලා අපි මෙතන image කියලා වෙනම පිටුවක් හදලා තියෙන්න ඕන. ඊට පස්සේ අපි මේ විදිහට ඒක select කරලා ඒකට link එක දීලා අපිට පුළුවන් image menu එකට මේක link කරන්න. ඊට පස්සේ මේකත් save වෙන්න ඕන තැනක් දෙනවා. අපි මේකට ගිහිල්ලා save කරගන්නවා බටන් එක. ඒකලලා message එක okay කරලා okay කරනවා. මේකේ බටන් size එක දීලා තියෙන 138ක්. මේකටත් අපි 138ක්ම දෙනවා. මේකේ පල්ලා දීලා තියෙනවා 23ක්. මේකටත් 23ක්ම දෙනවා. මේ විදිහට මේකෙදි BG color එක රතු දීලා තියෙනවා. සමාවෙන්න ඕන මම මේකට BG color එක රතු දෙන්නම්. මේ විදිහට හරි. දැන් අපිට නැවතත් මේ preview එක මෙතනදී බලා ගන්න පුළුවන් refresh කරලා බටන් දෙකක් ඇඩ් වෙලා තියෙනවා. මේ විදිහට අපිට අවශ්‍ය ප්‍රමාණයට බටන් ඇඩ් කර ගන්න පුළුවන්. මම මේක copy කරලා paste කරන්නම්. මේ විදිහට අපිට අවශ්‍ය තරම් බටන් ඇඩ් කර ගන්න පුළුවන්. මේ විදිහට Dreamy වලින් ඊටම පහසුවේ අපිට අවශ්‍ය page එකකට යන්න අවශ්‍ය බටන් එකක් ඇඩ් කර ගන්න පුළුවන් Dreamy වලින්. හොඳයි දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇති කොහොමද Dreamy වලින් අපි flash button එකක් ඇඩ් කරගන්නේ කියලා. ඒක link කරගන්නේ කොහොමද? ඔය කට්ටියට පුළුවන් අත්දැක බලන්න තව මේ වගේ මම කියලා දීපුවා ඉස්සරහට settings වෙනස් කරලා ඒ වගේ දේවල් කරලා බලන්න. එක එක જાතිය බටන් දාලා බලන්න. බටන් ටික සේව් කර ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන. ඒ කියන්නේ අපේ වෙබ් අඩවියේ තියෙන ෆෝල්ඩර් එක ඇතුළෙම කොහෙට හරි සේව් කරගන්න එක තමයි වඩාත් යෝග්‍ය. එහෙම වුණාම අපි වෙබ් අඩවියේ අන්තර්ජාලයට එක් කරද්දී පහසු වෙනවා මේ වැඩ කරන්න. හොඳයි. එහෙනම් අද පාඩම අපි මෙතනින් නවත්වනවා. ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලුවට. මම ලක්ෂණ පාලිත copy.com